ඔයා දන්නවද රට යන්න හෝ එහෙම නැත්නම් ලංකාවේ රැකියාවක් හොයාගන්න ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකෙන් ඔයාට කරන්න තියෙන හොඳම කෝස් එක සහ හොඳම ආයතනය මොකක්ද කියන එක. හරි. අද කතාව ලංකාවේ තියෙන ටෙක් කොලෙජ් එහෙමත් නැත්නම් ඔටෝමොබයිල් ඉන්ස්ටිටියුට්ස් අතරින් කොයි එකෙන්ද හොඳම කෝස් එක කරලා ඕගොල්ලන්ට රට යන්න ටිකට් එක හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලංකාවේ හොඳම ආයතනයක රැකියාවට යන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පළවෙනිම කියන්න ඕන මේ වීඩියෝ එක මම අන්එඩිටඩ් වර්ෂන් එකක් විදිහට තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොඩ්ඩක් දික් වෙන්න පුළුවන් වීඩියෝ එක. හැබැයි මේ වීඩියෝ එකෙන් ගොඩාක් වටින දෙයක් තමයි අද මේ කතා කරන්නේ. ලංකාවේ ඉතාම කතා බහට ලක් වෙච්ච දෙයක් ගැන. හරි. පළවෙනි දේ මම මුලින්ම ඉල්ලන්න කැමතියි අපේ දෙමව්පියන්ගෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න අපේ ළමයි. කොල්ලෝ කෙල්ලෝ දෙකොල්ලම දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ වෙද්දි. ඉතින් මේ ළමයින්ව ඩිමෝටිවේට් කරන්න එපා. මොකද මේක දැන් ඉස්සර වගේ මජන්නාගත්ත බාස් රස්සාවක් නෙමෙයි. මේ අපේ ළමයා ඉස්කෝලේ ගිහිල්ලා උගන්නලා අපි අනතද කරන්න යවන්නේ නැහැ කියන මානසික මට්ටමේ ඉන්න එපා. මේක ඇවිල්ලා ලෝකෙ දැන් ගොඩාක් දියුණු වෙච්ච දවසින් දවස දියුණු වෙච්ච වෙන මේ අවස්ථාවේ දියුණු වෙමින් පවතින මේ තප්පරෙන් තප්පරෙන් දියුණු වෙන ඉන්ඩස්ට්‍රි එකක්. සහ මේක ඇවිල්ලා ලෝකෙ දැනට highestම demands වල තියෙන, ඒ කියන්නේ highestම demand category එකේ තියෙන jobs වලින් එකක් තමයි මේ automotive technician. නැත්නම් automotive engineers ලා කියන category එක තියෙන්නේ. ඉතින් ඒක හින්දා දෙමව්පිය වශයෙන් ඔයාගේ දරුවාගේ දක්ෂතාවය තේරුම් අරගෙන ආශාව තේරුම් අරගෙන ඒ දරුවට ඒ පාත් එක තෝරා ගැනීමට ඕගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලන ගමන් අපි යමු මේ වීඩියෝ එකේ ප්‍රධාන කන්ටෙන්ට් එක මොකක්ද කියන එක ගැන කතා කරමු. හරි. එතකොට මේකේ මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට ඉන්න අයට තියෙන ප්‍රධානම ගැටලු කීපයක් ගැන. හරිද? එතකොට යම් කිසි කණ්ඩායමක් පුද්ගලයින් විසින් හිතනවා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක එහෙමත් නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකකට A level හෝ O level ඉවර වෙලා යනවා කියන්නේ ඇවිල්ලා රට යන්න තියෙන ටිකට් එක කියලා. වර්ධවා වටහා ගන්න එපා. මේක ඇවිල්ලා රට යන්න තියෙන ටිකට් එකක් නෙමෙයි. හරිද? ඔටෝමොබයිල් කෝස් එකක් කරයි කියලා ඔයාට කවුරුත් පිට රටින් ජොබ් ඔෆර් එකක් දීලා ආවෙන්න ඔයා ජර්මනියට එන්න, ඔයා ඇමරිකාවට එන්න, ඔයා ඕස්ට්‍රේලියාවට එන්නයි කියලා ඇදලා බලෙන් ගන්නෙ නැහැ. සහ ඔයා ඇප්ලයි කරලා හෙම්බත් වෙනකම් ඇප්ලයි කරත් යන්නත් බෑ. ඒක මේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම නෙමෙයි වැඩ කරන්නේ. මේ ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන වෙන ක්‍රමයක් තියෙනවා. හරි. එහෙනම් මේක කොහොමද වැඩ කරන්නේ? මේක ඇවිල්ලා ප්‍රධානම දේ තමයි සරලව ගත්තොත් වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ව තමයි කම්පැනි එකකින් හයර් කරන්නේ. සල්ලි දීලානේ ගන්න. එතකොට ඔයාලට සර්ටිෆිකේට් එකක් තිබ්බ පළියට කම්පැනි එකකින් හයර් කරන්නේ නැහැ. පැහැදිලිවම කිව්වොත්. ඔයාව හයර් කරන්නේ ඔයා සර්ටිෆිකේට් එකක් එක්ක, ඒ කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා වගේම ඔයාට තියෙන්න ඕන වර්කබිලිටි එක. හරිද? ඒ කියන්නේ වර්ක් ඇබිලිටි එක. ඔයාට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ වැඩ කරනවා කියන්නේ මේ නිකන් බ්‍රේක් පෑඩ් එකක් මාරු කරන්න, මිටියෙන් කියලා අරින්න, ඒ වගේ එකක් නෙමෙයි. හරිද? සමහර වචන මම පොඩ්ඩක් මේකේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන මම පාවිච්චි කරනවා. ඒක මොකද මේක අන්එඩිටඩ් වර්ෂන් එකක්. මට අවශ්‍යතාවය දිනනවා මේක ඕගොල්ලන්ට ඔළුවට පුළුවන් තරම් කාවද්දලා මේකේ හරි අයිඩියා එක දෙන්න. මොකද ගොඩක් අය කියනවා මගේ ඉන්ස්ටිටියුට් එකේ මං ගියේ මේ ටෙක් එකට මේකට යන්න. මං ගියේ මේ ටෙක් එකට මේකට යන්න මේක තමයි හොඳම එක. එහෙම එකක් නැහැ. හරිද? අපි ඉස්සරහට ඒක කතා කරමු. එතකොට කම්පැනි එකකින් එහෙමත් නැත්නම් ගරාජ් එකකින් හයර් කරන්නේ, ඒ කියන්නේ වේතනයක් දීලා රැකියාවට ගන්න වැඩ කරන්න පුළුවන් පුද්ගලයෝ සර්ටිෆිකේට් එක තිබ්බත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ තිබ්බොත් බෝනස් බට් වැඩ කරන්න බැන්න සර්ටිෆිකේට් එක තිබ්බට වැඩක් නැහැ. හරිද? එතකොට ගොඩක් වෙලාවට ඔයා මෙතනදී සර්ටිෆිකේට් එකට වැඩිය ફોකස් කරන්න ඕන ඔයාගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. හරිද?
ස්කිල් එක ඩෙවලොප් කරගනිද්දී ඔයාට ලංකාවේ ඉන්ස්ටිටියුට් කීපයක් තෝරගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් එක ඉන්ස්ටිටියුට් එකකින් ඉගෙන ගන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා ඩෙවලොප් කරන්න හදන ස්කිල් එක මත. හරිද? හැබැයි ප්‍රධාන වශයෙන් ඔයාට ලංකාවේ තියෙන নানা ප්‍රකාර ඉන්ස්ටිටියුට් තියෙනවා. එතකොට ටෙක්නිකල් කොලෙජස් තියෙනවා. ගොඩක් දේවල්. එතකොට ඔයා ටෙක්නිකල් කොලෙජ් එකක් තෝරගන්නකොට පළවෙනිම දේ තමයි මගේ දැනුම අනුව ඔයා තෝරගන්න ඕනේ ඔයාට ළඟම වාගේ ගෙදරට ඔයාට ළඟම ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් ටෙක්නිකල් කොලෙජ් එක. නම ප්‍රසිද්ධිය වැඩක් නැහැ. ළඟම යන්න පුළුවන් ටෙක්නිකල් කොලෙජ් එක හෝ දෙක හෝ තුන හෝ ඔයා ඒක ලිස්ට් ඩවුන් කරගන්න. දෙවැනි එක තමයි ඒ ටෙක්නිකල් කොලෙජ් වලින් ඔයාට ලබා දෙන සර්ටිෆිකේට්ස් වල වැලිඩිටි එක. ඒ කියන්නේ කොච්චර පිළිගැනීමක් තියනවද කියන එක. NVQ එකක් එක්කෝ NVQ එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් IVQ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්. ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්. බැචලර්ස් ඩිග්‍රී එකක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙමත් නැත්නම් ඕවර්සී ඒ කියන්නේ පිට රටවල් වල ඒක කොච්චර දුරට රෙකග්නයිස්ඩ් ලංකාවේ රජයක් විසින් අපි හිතමු දැන් IVQ ඒ කියන්නේ පිළිගත් ආයතන ඒ කියන්නේ IVQ වගේ එකක් ඇත්තටම කිව්වොත් අවෝඩ් කරන්නේ UK වල City and Guilds වගේ ලෝකෙම පිළිගත් ආයතන. ඒක ගැන විවාදයක් නැහැ නේ. ඒක පිළිගැනීමක් තියෙනවා කියන්නේ. හැබැයි ඩිප්ලෝමාස් ඒ වගේ දේවල් එක එක තැන් වලින් ප්‍රදානය කරනවා. එතකොට ඒවැ තියෙන වැලිඩිටි එක ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙනවා. හරි. එතකොට රීචබිලිටි එක තියෙනවා, වැලිඩිටි එක තියෙනවා. ඊළඟට ඔයා තෝරගන්න ඕන ඔයාට affordableම. ඒ කියන්නේ ඔයාට මිල සරිලන මිලකට කරගන්න පුළුවන් කෝස් එකක් මොකද තියෙන්නේ කියන එක. මොකද ඔයාට කෝස් එක කරන්නයි, කෝස් එකට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි හොයන්නයි ඔය ඔක්කොම කරන්න ගියොත් ඔයාගේ ස්කිල් එක ඔයාට ඩෙවලොප් කරගන්න වෙලාවක් නැති වෙනවා. හරිද? ඔයාගේ අම්මා තාත්තට නොසෑහෙන සල්ලි දිනන නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම කියන්නේ මේක ජෙනරලි පොදුවේ ගත්තාම හැමෝටම බලපාන ආකාරය. ඒකට ඔන්න ඔය කාරණා තුන හරිද? කාරණා තුනයි. ඔය තුන කන්සිඩර් කරලා තමයි ඔයා ඉන්ස්ටිටියුට් එකක් තෝරගන්න ඕනේ. මම දැන් ටෙක්නිකල් කොලෙජ් එකක් තෝරගන්න. මොකද මම එහෙම කියන්නේ දැන් ඔයා ඔය තුන කන්සිඩර් කරාම එක තමයි ඔයා ඉන්නේ most comfortable zone එකේ. ඔයාට පාඩම් කරන්න, ඔයාගේ වැඩ ටික කරගෙන යන්න ඔයාගේ මනස ඊටාම නිරවුල් විදියට තියෙනවා. එක. දෙක තමයි ඔය කියන දේවල් ටික සැපුරුවාම ඔයාට තියෙනවා පොඩි අවස්ථාවක් ඔයා මේ අවුරුදු 3 හෝ 4 හෝ මේ කෝස් එක කරලා එළියට එන කාලය වෙනකොට හරිද? ඔයාට ඒත් එක්කම පැරලල් මේ ඉන්ඩස්ට්‍රි එකේම ජොබ් එකකට ගිහිල්ලා ඔයාගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක එහෙමත් නැත්නම් ප්‍රොෆෙෂනල් ස්කිල් එක හරිද? ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ඒත් එක්කම පැරලලි හදාගන්න. සරල උදාහරණයක් ගත්තොත් ඔයා අවුරුදු 4ක් කරනවා NVQ level 4 course එකක්. යම්කිසි ආයතනයක. ඒ කරන අතරතුරේ ඔයා අනුරාධපුරයේ ඉඳන් එහෙමත් නැත්නම් පොළොන්නරුවේ ඉඳන් මෙහි කොළඹ තියෙන ඉන්ස්ටිටියුට් එකකට එන්න ගත්තොත් ඔයා අනිවාර්යෙන් සිකුරාදා රැයට ගම රට බලා ආයි පිටත් වෙනවා. එතකොට දවස් දෙකක් ඔයාගේ කාලය අපරාධයි. හරිද? එතකොට සති 4යි මාසෙට. දෙවරක් 4 දවස් 8යි. හරිද? එතකොට ඔක ගණන් හදලා බලන්න කොච්චර කාලයක් ඔයා නාස්ති කරනවද කියලා. හරිද? එතකොට ඕකේදී ඔයාගේ ටයර්ඩ්නස් එක වැඩි. හරිද? එතකොට ඔයාට පාඩම් කරන්න වෙලාවක් නැහැ. ඔයා හැමතිස්සෙම ටයර්ඩ්, ඔයාගේ මනස නිරවුල් නැහැ. කොයි වෙලාවෙත් තාරවුලෙන් ඉන්නවා. ඔයාට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඒ කියන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් දෙන ටික හරියට ඔලුවට යන්නෙත් නැහැ. අර ඇඩිෂනල් වැලියු ඇඩිෂන්ස් ටික කරගන්න විදියකුත් නැහැ. හැබැයි ඊට වැඩිය හොඳයි අර මං කිව්ව දේවල් ටික ඔයා සපුර ගත්තාම ඔයාට පුළුවන් සෙනසුරාදින්ද පොඩි ගරාජ් එකක වැඩ කරන ගමන් පොඩි වේතනයකුත් ගන්න පුළුවන්. චුටි පොකට් මනි එක. ඒ වගේ එකකුත් අරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා අවුරුදු 4 ඉවර වෙලා එළියට එද්දී සර්ටිෆිකේට් එකක් එක්කම ඔයාට තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් එක. ඔයාට තියෙනවා ඉන්ඩස්ට්‍රියල් නොලෙජ් එක. ඔයා එතකොට පළපුරුදු කාර්මික ශිල්පියෙක්. එහෙමත් නැත්නම් ට්‍රේන්ඩ් ටෙක්නීෂියන් කෙනෙක් හැටියට තමයි ඔයා එළියට එන්නේ.
හරිද? එහෙම නැති වුණොත් වෙන්නේ සර්ටිෆිකේට් එක අරගෙන එළියට එද්දී ඔයා හිතාගෙන එන ඒ පොරතාවයෙන් එන්නේ. මම මේ අහවල් ටෙක් එකේ ඉගෙනගෙන මං ආවේ කියන ඒ පොරතාවය ඔයාට ගන්න බෑ. ඇත්තටම කිව්වොත් මොකද මේ ඔයාට ඔයා හිතන තරම් ඔයාට වැඩක් කරන්න බෑ කියන. ඔයාට අතේ හුරුව නැහැ. මොකද ඔය ටෙක්නිකල් කොලෙජ් එකක් තෝරගනිද්දි ගොඩක් මිනිස්සු හිතන මිත්‍යාවක් තමයි මං අර කොලෙජ් එකේ උන්ට ගියොත් මට හොඳට වැඩ ඉගෙන ගන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ. මම මේකට ගියොත් මට හොඳට වැඩ ඉගෙන ගන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ. මොකද ඔය කොයි එකිනෙකිනුගේ හැම ටෙක්නිකල් කොලෙජ් එකේම හොඳ ලෙක්චර්ස්ලා, බෑඩ් ලෙක්චර්ස්ලා, good equipment, bad equipment, good course structure, bad course structure කියන හැමදේම mixed up වෙලා තියෙනවා. අඩු වැඩි වශයෙන් හැම එකෙම තියෙනවා. එතකොට මේගොල්ලෝ ගාව හොඳ බඩු තියෙනවා, අරගොල්ලෝ ගාව නරක බඩු තියෙනවා කියලා එහෙම එකක් නෑ. හැමෝ ගාවම හොඳ ටූල්, නරක ටූල් තියෙන ඒවා තියෙනවා, නැති ඒවා තියෙනවා. ස්ට්‍රක්චර් එකේ අප්සෙට් තැන් තියෙනවා, හොඳ තැන් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කොයි ඉන්ස්ටිටියුට් එකකටත් පොදුයි. මොකද මගේ ගාව රැකියාව කරලා තියෙන ළමයි එක්ක කතා කරද්දි මම දැකලා තියෙනවා ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ටෙක්නිකල් කොලෙජ් කීප එකම සමහර කෝස් ස්ට්‍රක්චර්ස් වල සමහර තැන් තියෙනවා. නැත්තනම කිව්වොත් මට හිතෙනවා ඒ කාලය කාදමීමක්ද කියලාත් හිතෙනවා. එහෙම තැන් තියෙන කියන්නේ. සමහර ඒවා පරණ පුහු වෙච්ච 1900 බර ගණන් වල මේ කෝස් ස්ට්‍රක්චර්ස් තාම මේකේ තියාගෙන පල් කර තියාගෙන ඉන්නවා. කියන්නේ ඒක තව නැරෝ ඩවුන් කරලා අලුත් ටෙක්නොලොජි එකකුත් ඒකට දාලා ඒක එක්ස්පෑන්ඩ් කරලා ඉවරලා ඒ කාලය කැප කරන්න පුළුවන් නේ. අලුත් දෙයක් කරන්න. එහෙම කරලා නැහැ. පරණ දේ. ඔක ඉතින් ඔය කොයි ඉන්ස්ටිටියුට් එකකට ප්‍රදා මේ පොදුයි. ඉතින් ඒකෙන් හින්දා ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියන එක මෙතන ප්‍රධාන වෙන්නේ නැහැ. ප්‍රධාන වෙන්නේ ඔයා. දැන් වාගේ හොඳ හෝ නරක හෝ ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ගිහලා ඔයාට යම්කිසි අද තියෙන ලෙක්චර් එක. හරි. ලෙක්චර් එකක් තියෙනකොට ඔයාට උගන්වනවා එන්ජින් එක. වාෂ්ප එන්ජින් තියෙනවා, ඉන්ටර්නල් කම්බෂන් එන්ජින්ස් තියෙනවා. ඒකේ තියෙනවා ස්පාර්ක් ඉග්නිෂන් ඒවා තියෙනවා, කම්ප්‍රෙෂන් ඉග්නිෂන් ඒවා තියෙනවා. එතකොට එන්ජින් ටයිප්ස් කිව්වොත් V8, straight 4, straight 6, V10 ඕම කියලා තියෙනවා. හරිද? එතකොට ගියාගෙන යද්දි දැන් මම සමහර එන්ජින් වර්ග කිව්වේ නේ. ලෙක්චරුත් ඒ ලෙක්චර් එකේ ස්ට්‍රක්චර් එකෙත් ඔය සමහර එන්ජින් වර්ග නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කම්පිටිටිව් නොලෙජ් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා ඉස්සරහට එන්න දත කන කෙනෙක් හැටියට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් හැටියට ඔයාට පුළුවන් අද දැන් මේ උගන්වපු දැන් මම ලෙක්චර් එකේ ඉඳන් දැන් මම ඔයාට කිව්වේ නැති දේවල් එක්ක ඔයා දැන් අද ඇවිල්ලා සර් කියපු දේවල් මේ එයා කියපු දේවල් මේ ඇත්තද මේවා හරියද මීට අමතරව තව මොනවා හරි අපිට කෝස් ස්ට්‍රක්චර් එකේ නැති අපි ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා කියලා ඔයාට ගහලා චෙක් කරන්න ඕන තරම් විදි තියෙනවා. ඕගොල්ලෝ හැමෝම ගාව ස්මාර්ට්ෆෝන් තියෙනවා තිය දැන් නැති කෙනෙක් නැහැ. පොඩි හරි ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඕකෙන් ඕගොල්ලන්ට Google යන්න පුළුවන්. මොකෝ අනිත් ඒවා බලනවානේ ඕගොල්ලෝ. TikTok යනවා, Facebook යනවා, Instagram යනවා, ඔය ඔක්කොම කරනවානේ. ඔය කැප කරන කාලේ අහක් කරන්න අවුරුදු 4කට. කළා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට ඕකෙන් ගන්න පුළුවන්ද කියලා. පිටරට ෆෝරම්ස් තියෙනවා ඕවා ගැන කතා කරන්න. YouTube වීඩියෝස් තියෙනවා. එතනින් ගියාම ඊට අමතරව TikTok එකේ accounts තියෙනවා ඕවා ගැන කතා කරන්න. හරිද? ආටිකල්ස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඕවා පරිශීලනය කරාම ඕගොල්ලන්ට සර්ච් කරලා ඉගෙන ගන්න පුළුවන් තව මොනවාද තියෙන එන්ජින් වර්ග. Wankel engine, horizontally opposed engines, එහෙම කියලා එන්ජින් වර්ග තව ඒවා ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. බැරිනේ. එතකොට ඊළඟ දවසේ ඕගොල්ලෝ ගිහින් සර්ගෙන් ප්‍රශ්න කරන්න. සර් මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා මේ මොනවාද? එතකොට සර් ලෙක්චරර් කෙනෙක් හැටියට එයා මේක රීකන්ස්ට්‍රක්ට් කරගෙන ඊළඟ දවසේ එයා ඒකට ප්‍රිපෙයාර් වෙලා ඇවිල්ලා ඕගලන්ට ඒක උගන්වයි. හරි? එහෙම තමයි අපි ඉගෙන ගන්න කාලේ අපි දේවල් ඉගෙන ගත්තේ. එතකොට ඒ ලෙවල් එකට ඔයාට හැදෙන්න පුළුවන් නම් ඔයා ලංකාවේ මොන ඉන්ස්ටිටියුට් එකක ඉගෙන ගත්තත් ගැටලුවක් නෑ. එතකොට ඔයා හොඳ කන්ටෙන්ට් එකක් ඉගෙන ගන්නවා. ඔයාට පිළිගත්ත සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඔයා සල්ලි ඉතුරු වෙනවා වාගේ. ඔයා ලොකු දුරකට යන්නේ මේ මහන්සි වෙන්නේ. ඔයාට peace of mind. මනසේ හොඳ මනසක් ඇති වෙනවා. හරිද? ඒත් එක්කම අවුරුදු 4න් එළියට එද්දී හොඳ පිරිපුන්
පරිපූර්ණ කාර්මික ශිල්පියෙක් බවට පත් වෙනවා. එතකොට එළියට එද්දී වා අවුරුදු 2ක 2කමාරක එක්ස්පීරියන්ස් එකකුත් එක්ක එළියට එනවා. රයිට්. එතකොට ඉන්ස්ටිටියුට් එකක් තෝරගද්දී ඔන්න ඔය ටික තමයි කන්සිඩර් කරන්න ඕන. එහෙනම් ඉන්ස්ටිටියුට් එක මොකද්ද හොඳම ඉන්ස්ටිටියුට් එක කියලා කවුරු හරි අහනවා නම් ඒක මගේ ඉන්ස්ටිටියුට් එක නෙමෙයි හොඳම ඉන්ස්ටිටියුට් එක. නෑ. එහෙම එකක් නෑ. හොඳම ඉන්ස්ටිටියුට් එක වෙන්නේ අර මං කියපු කාරණා තුන ඔයාට බලපාන ආකාරය අනුව ඔයා තෝරගන්න ඉන්ස්ටිටියුට් එක තමයි ඔයාට හොඳම ඉන්ස්ටිටියුට් එක. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. හරිද? ඔය තුන කන්සිඩර් කරලා ඉන්ස්ටිටියුට් එකක් තෝරගන්න පුළුවන් නම් ඔයා ගොඩ. දෙවෙනි එක. රට යන්න අපිට හොඳම කොයි කෝස් එකද? එහෙමත් නැත්නම් හොඳම ටිකට් එක කොයි සර්ටිෆිකේට් එකද? රට යන්න අර මම කියපු විදිහට පිළිගත්ත සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් රජයෙන් නිර්දේශිත හෝ ජාත්‍යන්තරයෙන් නිර්දේශිත හෝ සර්ටිෆිකේට් එකක් ඩිප්ලෝමා වේවා බැචලර්ස් එකක් වෙන්න පුළුවන් සර්ටිෆිකේට් ලෙවල් එකක් වෙන්න පුළුවන් NVQ වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් වෙන්න පුළුවන් ඔය එකී මෙකී නොවි මොකක් වුණත් රෙකග්නයිස්ඩ් ඒ කියන්නේ රජයේ හෝ පිළිගත් ආයතනයක් මගින් අනුමත කරන ලද හරිද සර්ටිෆිකේට් එකක් නම් ඔයාට ඒක ඉවහල් වෙනවා රැකියාව පළවෙනිම දේ තමයි ඔයා රට යන්න කලින් ඔයාට රැකියාවක් හොයා ගන්න ඕනේ. කියන්නේ ජොබ් ඔෆර් එකක් ඔයාට ඕනේ. වීසා ගන්න කලින්. එතකොට මේ ජොබ් ඔෆර් එක ලබා ගන්න අවස්ථාවේදී පළවෙනියටම ඉන්ටර්විව් එක කියන ලෙවල් එක ගන්න පොඩ්ඩක් ඕක ඉවහල් වෙනවා. ඒක නෙමෙයි ඒකේ ඉන්ටර්විව් එක විතරයි. ඉන්ටර්විව් එක පාස් වෙන එක ඔයාගේ රාජකාරිය. හරිද? හැබැයි අර පිළිගත් ආයතනකින් පිරිනමන සර්ටිෆිකේට් එක කියන එක තියෙනවා නම් ඒක සර්ටිෆිකේට් එක මොකක්ද කියන එක දුන්නේ අර ටෙක් එකෙන්ද මේ ටෙක් එකෙන්ද අපේ තාත්තගේ ටෙක් එකෙන්ද කියන එක අදාළ නැහැ. රජයෙන් හෝ පිළිගත් ආයතනයක් මගින් නිකුත් කරන ලද සහතිකයක් වෙන්න ඕන. උනොත් වාට ඉන්ටර්විව් එක හම්බ. හැබැයි පුතෝ ඉන්ටර්විව් එක හම්බ වුණාට වැඩක් නැහැ. ඒ ප්‍රොසෙස් එකෙන් ඊළඟ ස්ටෙප් එකට වාට යන්න බෑ. ඔයාට ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ. ඒක නිකම් මේවා ගිරවෙක් වගේ කතා කරලා ඔයාට ගොඩ එන්න බෑ. අනිවාර්යෙන් ඒගොල්ලෝ කම්පිටිටිව් ක්වෙස්චන්ස් අහනවා. හරි. එතකොට ඒකට අර මං කිව්ව ස්කිල් එක ඕගොල්ලෝ හදාගන්නම වෙනවා. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් කොහොමෙන් හරි තමන්ගේ සට කපටකම් කූට ව්‍යාපාර ඔක්කොම කරලා ඉවරලා ඕකෙනුත් ගොඩ ගියයි කියලා. ගොඩ ගියා. දැන් සර්ටිෆිකේට් එකත් රෙකග්නයිස්. හරිද? ඉතින් අර ඉන්ස්ටිටියුට් එකකින් දැන් ඇත්තටම කිව්වොත් ඉන්ස්ටිටියුට් වල තියෙන ඔක්කොගෙම එකම කෝස් ස්ට්‍රක්චර් එකනේ. අර අපි කෝස් එක ඉගෙන ගත්ත අවුරුදු 4ේම අපි ගලෝ හයි කරන ඉන්ජිමම තමයි අපිට විභාග දවසටත් හයි කරන්න තියෙන්නේ. කටපාඩම් කරගෙන ආවම ඕක ලියලා ඉවර කරන්නත් පුළුවන්. ඉතින් ඒක මහා ලොකු ඒ කියන්නේ අමාරු නිකන් මාර දෙයක් නෑ. අපි ඉන්ස්ටිටියුට් එකකින් ටෙක්නිකල් කොලෙජ් එකෙන් පාස් අවුට් වුණා කියන්නේ එන වාව් එකක් එතන නෑ ඇත්තටම මට නම්. හරි මට ඉස්සරත් මම පාස් අවුට් වුණාමත් මට ලොකු වාව් එකක් තිබ්බේ නැහැ. මට දැන් පාස් අවුට් වෙලා එන ළමයින්ගෙත් එහෙම ලොකු වාව් එකක් අර මං පට්ට දෙයක් අචීව් කරා වගේ එකක් එහෙම එකක් නෑ ඇත්තටම. හරිද? ඒ පට්ට එකක් එන්නේ ඒ මිනිස්සයා ඒ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා ගද්දි තමයි මේ මිනිස්සයන් අර වාව් එකක් ඒ මිනිස්සයාට ඉබේම එන්නේ. හරි? එතකොට ඒකින්ද ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒ වාව් එක ඇති කරගන්න පුළුවන් ඕගලන්ට අර මං කියපු විදිහට වැඩත් කළා. අන්න එතකොට ඔයාට බොරු බයිල නොගහ ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරදී අර මං කියපු විදිහ ගල් අණ්ඩයොත් ඉන්නවනේ ඕකෙන් පාස් වෙලා අර සර්ටිෆිකේට් එකෙන් හම්බෙන පොඩි ලකුණු ප්‍රමාණය දුක් ගොඩ දාගෙන අර එහෙන් ඔෆර් ලෙටර් එකක් දීලා ඔක්කොම කළා ඒ රටේ ඒ රස්සාව දෙන මිනිස්සුත් ලොකු ගාණක් රජයට වියදම් කරලා ඔයාව ගෙන්න ගන්න. හරි ගෙන්නගෙන ඔයා ෆේල් වෙනවා වැඩ කරන්න. මොකද අය ඔයා බයිල ගහලානේ ගිහිල්ලා තින්නේ. ඔයාලා වැඩ කරන්න බෑ. හරි. එතකොට කවුරුත් ඔයා අනේ පවුනේ අනුකම්පා කරයි කියලා මේව කරන්නේ නැහැ. ඔයාව අනිවාර්යෙන් ඩිපෝට් කරනවා. එතකොට ඔයාට අර දීපු වීසා එකත් කැන්සල් වෙලා ඔයාව ඩිපෝට් කරලා ලංකාවේ එව්වොත් සමහරක් විට ඔයාට තව ඉදිරි අවුරුදු කිහිපයක් යනකම් වෙන රටකට යෑමේ හැකියාවත් අහිමි වෙන්න පුළුවන්. මේකින්ද කොයි වෙලාවෙත් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉතාම පළපුරුද්දෙන් කරන රැවටීම කරන්න යන්නේ නැතුව හොඳ ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න පුළුවන් නම්
ලොකු දෙයක්. ඒක ලංකාවටත් ලෝකෙටත් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ඉතාම වැදගත් වෙනවා. ඒකින්ද රට යන්න හම්බෙන ටිකට් එක හම්බ වෙන්නේ ඔයාගේ ඉන්ස්ටිටියුට් එකේ හින්දා නෙමෙයි. එහෙම නැත්නම් ඉන්ස්ටිටියුට් එකේ හින්දා ඔයා බැබලෙන්නේ නැහැ. ඔයා හරියට ඉගෙනගෙන ඔයා හොඳ මිනිස්සෙක්, හොඳ ටෙක්නීෂියන් කෙනෙක්, පළපුරුදු කාර්මික ශිල්පියෙක්, ඔයාට හොඳට ඩයග්නෝස් කරන්න පුළුවන්, පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන්, වර්ක්ෂොප් ප්‍රොසීඩියර් එකකට වැඩ කරන්න පුළුවන්, සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් යටතේ වැඩ කරන්න පුළුවන්, ක්ලීන්ලිනස් එක තියෙන, ටීම් වර්ක් එකක් තියෙන, ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් වලට වැඩ කරන හොඳ ඒ කියන්නේ ස්ටෑන්ඩඩයිස්ඩ් ප්‍රොපර් ටෙක්නීෂියන් කෙනෙක්, හරි කාර්මික ශිල්පියෙක් වුණොත් ඔයා නිසා ඔයාගේ ඉන්ස්ටිටියුට් එක බැබලෙනවා. ඔයා යන්නේ අර ටෙක්ද මේ ටෙක්ද කියන එක නෙමෙයි. ඔයා ඉගෙන ගත්ත ඉන්ස්ටිටියුට් එක ඔයා නිසා බැබලෙනවා. ඉන්ස්ටිටියුට් එක නිසා කවදාකවත් ඔයාට බැබලෙන්න බෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ ඕකේ අනිත් පැත්ත. අදටත් මිනිස්සු යම් ඉන්ස්ටිටියුට් හොඳයි මේකට යන්න කියන සජෙෂන් එකේ ඉන්නේ ඒකෙන් බිහි වෙච්ච ළමයි මහන්සි වෙලා. ඒ කියන්නේ ඕකෙන් 500ක් 1000ක් විතර එළියට එද්දි 100ක් 50ක් විතර තමයි තාමත් හරියපම් මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ මහන්සිලා වැඩ කළේ. අනිත් තව 400ක් 900ක් විතර ළමයි වෙන රස්සා කරන්නේ සමහර අය ත්‍රිවිල් එලවනවා. ත්‍රිවිල් එලවනවා කියන එක මම පහත් කර සලකන්නේ නැහැ. හැබැයි සමාජීය වශයෙන් ගත්තාම එයාර බල්ලගේ වැඩේ බූරුව කරනවා වගේ වැඩන්නේ. හරිද? එතකොට එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔයා නිසා තමයි ඉන්ස්ටිටියුට් එක බැබලෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම ඉන්ස්ටිටියුට් එකේ නම කන්නේත් නැතුව ඉන්ස්ටිටියුට් එක නිසා බැබල යන්නේ යන්නෙත් නැතුව ඔයා ඉගෙනගෙන ඔයා ඒකේ මාස්ටර් කරොත් අනිවාර්යෙන්ම රට යන ටිකට් එක ඔයාට හම්බ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොකද මේක highest demanded job selling එකක්. right? හැබැයි අර ෆ්‍රෝඩ් කෙනෙක් ඒ කියන්නේ ඔයා බොරු කරලා එහෙමත් නැත්නම් බයිලා ගහලා ජොබ් එක කරගෙන ආයි ලංකාවට එන්න වුණොත් එහෙම ඒක ලොකුවට ඔයාගේ අනාගතයට බලපාන්න පුළුවන්. හරිද? ඒක ලංකාව ඇතුලේ පොදුයි. ඔයා ලංකාවේ ජොබ් එකකට ගියත් කවුරුත් ආව අනේ පවුනේ මම වැඩ උගන්නලා ගන්නම් කියලා තියාගන්න. එහෙම තියාගන්නව ඉතා සුළු පඩියකට හෝ පඩි රහිතව වාව රස්සාවකට ගත්තොත් වැඩ උගන්නලා ගන්න තියාගන්න. ඉතින් වාගේ කාලය නැවත කාලෙලින්වත් තියෙනවා. එතකොට රට යන්න ලංකාවේ ජොබ් එකක් හොයාගන්නත් ප්‍රධානම දේ ඇවිල්ලා ඔයා කොයි ඉන්ස්ටිටියුට් එකද තෝරගන්නේ, කොයි කෝස් එකද තෝරගන්නේ කියන එක නෙමෙයි. ඒක තීරණය වෙන්නේ ඔයා කරන කෝස් එක ඔයා කොච්චර හොඳට කරනවද, ඒකට ඔයා කොච්චර කැප වෙනවද, ඒත් එක්කම ඔයා කෝස් එක අවසානයේ එළියට එනකොට ඒ හා සමානව පැරලල් ඔයාට කොච්චර හොඳ ඉන්ඩස්ට්‍රියල් නොලෙජ් එකක්, ප්‍රැක්ටිකල් නොලෙජ් එකක්, හෑන්ඩ්ස් ඔන් නොලෙජ් එකක් තියෙනවද කියන එක මත තමයි තීරණය වෙන්නේ ඔයාගේ අනාගතය. හරි? ඉතින් මම හිතනවා මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් ඉන්න ළමයි වෙනුවෙන් මට දෙන්න පුළුවන් උපරිම දෙයක් මේ මාතෘකාව ගැන මම දුන්නයි කියලා. මොකද ප්‍රධාන කරුණු දෙකයි ලොකුවටම හුවා දැක්වෙන අවශ්‍යතාවය තිබ්බේ. එකක් රට යන්න හෝ ලංකාවේ රැකියාවක් සොයා ගන්න අවශ්‍ය කරන අධිකාලම මොකක්ද? කෝස් එකක් කරනවා නම් ඒ සඳහා ආයතනයක් තෝරගන්නේ කොහොමද කියන එකනේ. ඉතින් මට ප්‍රධානම අවශ්‍යතාවය තිබ්බේ ගොඩක් අය කියනවා වගේ මං ගියේ මේකට යන්න. එහෙමත් නැත්නම් මම ගියේ මේකට ඔයා මේකට යන්න කියනවට වැඩිය කම්පිටිටිව්ලි දෙයක් හිතලා හොයාගන්න පුළුවන් නොලෙජ් එකක් දෙන්න. සහ ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉද්දිත් ඉස්සරහට යද්දිත් ඉගෙන ගද්දිත් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ තාර්කික බුද්ධිය ඇති කරගන්න, වැඩි කරගන්න ඕන. තර්කානුකූලව දෙයක් හිතන්න බැරි නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ හරිම අමාරු වෙයි ඉස්සරහට රැඳෙන්න. ඉතින් ඒකින්ද අනිවාර්යෙන්ම තර්කානුකූලව හිතන්න පුළුවන් මට්ටමේ බුද්ධියක් ඔයා කල්පනා කරලා ඒක ප්‍රැක්ටිස් කරලා හදාගන්න අත්‍යවශ්‍යයි මේකේ ඉන්නවනේ. සහ මේකට ආදරය, ආසාව අනිවාර්යෙන් තියෙන්න ඕන. සල්ලි හම්බ කරන්න විතරක් මේකට ආවොත් මේක කරන්න බෑ. මොකද
අනිවාර්යෙන් මේකේ ක්වොලිටි ජොබ් එකක් කරන්න අවශ්‍යතාවයෙන් මේක හොඳින් ඉගෙනගෙන කරනවා නම් සල්ලි කොහොමත් ඔයාලට හම්බ වෙනවා. හැබැයි ඔයා සල්ලි හම්බ කරන්න බලාගෙන මේකට ආවොත් ඔයා ක්වොලිටි එක කම්ප්‍රොමයිස් කරොත් ඔයා අනිවාර්යෙන් මේකෙන් අත ගෑවිලා යනවා කෙටි කාලයක් ඇතුළතදී. ඔයාට කවදා හරි දවසක ඔයාගේ බිස්නස් එකක් කරත් ඔයා වෙන තැනක වැඩ කරත් ඔයා රට ගියත් ඔයාට සර්වයිව් වෙන්න බෑ. ඉතින් මේකට ආසාවෙන් ආදරෙන් කරොත් අනිවාර්යෙන්ම මේකේ බැබලෙන්න පුළුවන්. ඔයාගේ ඉගෙනගත් ආයතනේ බබලන්නත් පුළුවන්. හොඳ ඉන්කම් එකක් අරගෙන හොඳ ක්වොලිටි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්නත් පුළුවන්. ඒක ලංකාවේද, ඉන්දියාවේද, යුරෝපේද, ඕස්ට්‍රේලියාවේද, මැඩගස්කරේද එහෙම මොන රටේද කියන එක ඇත්තටම මම හිතන්නේ ලොකුවට අදාළ වෙනවා කියලා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ හැමෝටම මේක සම්බන්ධව තිබ්බ ප්‍රධාන ගැටලුවකට මට හැකි අයුරින් උත්තරයක් දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම හිතනවා මම කියපු දේ ගොඩක් අය ධාරණය කරගෙන ඉස්සරහට අපිට ලංකාවට අවශ්‍ය කරන ක්වොලිටි හොඳ ගුණාත්මක භාවයෙන් යුත් ශ්‍රම බලකායක් හදාගන්න පුළුවන් වෙයි කියලා මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච සියලු දෙනාට බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මම සෂේන් පෙරේරා වෘත්තිමය කාර්මික ශිල්පියෙක්.